guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් හුඟ දවසකින් මට ඔයාලට vlog එකක් ගේන්න බැරි වුණ නිසා මම මගේ birthday එක සමරපු විදිහ ඔයාලට අරගෙන ආවා. ඉතින් මේ birthday එකට කලින් දවසක් ගත්ත වීඩියෝ එකක් මම අද birthday එකට දාන්න photos ගන්න තමයි මේ ready වෙන්නේ. ඒ වගේම මට ඔයාලට පෙන්වන්න චූටි දෙයක්ත් තියෙනවා. මම ඒක ඉස්සරහදී පෙන්වන්නම්. මේ තියෙන්නේ මං ඔයාලට කිව්ව පෙන්වන්න තියෙන දේ. ඉතින් මේක මම හදාගත්තේ ඕඩර් කරේ Blossom by Charu කියන page එකෙන්. මම මේ පැත්තෙන් දාලා තියෙන page එක තමයි ඒ. ඉතින් මේක තමයි මම හදාගත්තු flower bucket එක. ඉතින් මේ flower bucket එක මාරම ලස්සනයි. මම හරිම ආසයි ඒකට. ඉතින් ඔයාලට මේ page එකෙන් customize කරලා ribbon flower bucket ගන්න පුළුවන්. මේ page එකේ හොඳ customer service එකකුත් තියෙනවා. ඉතින් මම මේ page එකේ contact number එක පහලින් දාලා තියන්නම්. ඔන්න ඉතින් දැන් මම ලස්සන photos ටිකක් අරගත්තා. මම මේ photos ටික මේ vlog එකේ අන්තිමට දාලා තියන්නම්. ඉතින් photos අරගත්තට පස්සේ මම තාත්තත් එක්ක පොඩ්ඩක් town එකට ගියා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් මම ඔයාලව මගේ channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඔන්න ඊට පස්සේ town එකට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර decorate කරේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා comment කරන් යන්න මේ decorate කරපු විදිය ලස්සනයිද කියලා. ඉතින් මේ vlog එක ගැන මම ටිකක් විතර පරක්කු වුණා වැඩි. මොකද birthday එකෙන් පස්සේ මට ටිකක් අසනීප වෙලා හිටපු නිසා මට මේ birthday vlog එක කලින් ගේන්න බැරි වුණා. මට ඔයාලට කලින් කියන්න අමතක වුණානේ. අද මගේ විතරක් නෙමෙයි birthday එක. මගේ තාත්තගේ දෙන්නගේම birthday එක දවස් තියෙනවා. ඉතින් අපි දෙන්නම එකට තමයි කේක් කැපුවේ. ඔන්න එහෙනම් දැන් අපි කේක් කැපුවා. ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. ඊළඟට ඉන්නේ මගේ පොඩි අයියයි ලොකු අයියයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කේක් කැපුවේ. ඉතින් මේ තියෙන්නේ මම කලින් දවසේ ගත්තු ෆොටෝස් ටික. ඔන්න ඉතින් මේ vlog එක එහෙනම් මෙතනින් ඉවර වෙනවා. මේක චූටි vlog එකක් නිසා. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමට ඉන්න. ගිහින් එන්න.